අපේ රටේ බෞද්ධයා අපේ රටේ ඈත ඉතිහාසයේ ඉඳලා මේ රටේ පෙර රජදරුවන් කාලේ ඉඳලා මේ දන්සැල් ක්‍රියාවලිය ඉතා සද්භාවයෙන් කරා. දැන් මේ වර්තමානයේ එනකොට මේ පහුගිය ආණ්ඩුව මේ ආණ්ඩුව නෙමෙයි පහුගිය ආණ්ඩුවල තමයි මේ ගෙනාවේ මේ දන්සැල් ලියාපදිංචි කරන්න ඕන සහ මේ පිරිසුදු බය ගන්නවා EUPS එකට යන්න ඕන මේ මාස් දාන්න ඕන අත්මේත් දාන්න ඕන මේ කතන්දර ගෙනාවා. අපි මේක නියමව බලන් හිටියා රයිට් කමක් නැහැ හොඳයි මොකක් හරි ආහාර ක්‍රියාවලියක් යම් ප්‍රමිතිගත භාවයක් කෙනෙක් හින්දා. හැබැයි මේ සැරේ මේ සෞඛ්‍ය සද්දක් ජනරාලුයි මේ කට්ටිය දැන් ඇවිල්ලා කියනවා බෞද්ධ කොඩිය මේක දාන්න එපා. ඒකට අගෞරවයක් කහ කොඩිය දාන්න. කහ කොඩිය දාන්නේ හාමුදුරුවෝ අපවත්තුනෙන් පස්සේ. දන්සැලක් කියන්නේ අපවත්තුච්ච එකක් නෙමෙයි. මේක සත්භාවයෙන් මිනිස්සු එකතු වෙලා සත්භාවයෙන් දෙන දෙයක් මේක. මේ ආණ්ඩුව හදන්නේ මේ අප්පුහමල ධම්මලා මේ දන්සැල් දෙක නවත්තන්න. මහානායක හඳුනන අපි අහන මහානායක හාමුදුරනේ මේ දන්සැල් දෙන එක නවත්තන්න මේ ලියාපදිංචි කරන්නලු අරහෙට යන්න බෑ. එතකොට දැන් ඔච්චර ප්‍රමිතියක් තියෙන මේ මෙච්චර මේ රටේ ආහාර පාන සම්බන්ධ අපි අවුරුදු ගණන් තිස්සේ 1980 ආහාර පනත් තියෙනවා. එහෙනම් ඒ ආහාර පනත හදපන්කෝ වර්තමාන ගැලපෙන ආකාරයෙන්. අද හෝටල් පද්ධති ගන්න දෙයක් නැහැ. හරි අර මාධ්‍යෙන් පෙන්නනවා කියලා PHI මාත්‍ර මාසෙකට කියලා සංදාචනයක් දාන්නේ. මේවා කියලා. ඒතර මතක ඇති මම පිටකොටුවේ ගිහලා ආහාර පෙන්නුවා. හරි මම එදා ඉඳන් මේ සම්බන්ධව කතා කරනකොට කොයි වල නීති රීති කියනවලු. ඒ නිසා මේ උදේ නගරේ ඉන්න මිනිස්සුන්ගේ ආහාරයේ සුරක්ෂිතභාවය ගැන හොයන්නේ නැතුව මේ අවුරුද්ද සැරයක් කියන වෙසක් පොසොන් ඇසලකට මේ දෙන දන්සල ගැන මොකද මේ තියෙන කැක්කම අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට කියනවා. හරිද? සයිලන් මැරිලා ගෙදර හාන්සිපුට කියලා උණුතුයන් නාගෙන ඉන්නේ නැතුව හරිද? මේ රටේ මේ බෞද්ධය සත්භාවයෙන් දෙන වැඩේ කඩාවප්පගෙන හදන්න එපා. බෞද්ධ කොටිය පෙන්නුවා මොකෝ වෙන්නේ? මාර කැක්කමන්නේ බෞද්ධය ගැන තියෙන්නේ. අර මිහින්තලේ හාමුදුරු වනචාරියා කියලා ඉඳලා බුද්ධ ශාසනයේ දැවැන්ත අපි මේක අර ජයසිරි මහ බෝධියේ කප්පුවගේ මස් එක්ක අහුවෙලක මාධ්‍යර දීලා අර අපේ අර මේ අටමත්තන්නේ හාමුදුරුගේ ප්‍රශ්නේ අටම මේකට දීලා අර කුඩුවහුවේ ගෙනපු හාමුදුරුලගේ ප්‍රශ්නේ රටේ ජනගත කළ බෞද්ධයාට බෞද්ධාගම පිළිබඳව අප්‍රසන්න දේවල් කරලා දැන් කියන බෞද්ධ කොටිය විතරයි මේක අවුල තියෙන්නේ නේ. මොනවද මේ කියන කුණුහරුප කතා? ඒ නිසා අපි දන්සැල් දෙන කට්ටිය එකක් ලියාපදිංචි කරන්න එපා. තමන් සත්භාවයෙන් දෙන්න. තමන් මට පුළුවන් නම් මම දෙනවා මම ලියාපදිංචි නොකර. පුළුවන් නම් වරලා බලන්න මට නීතිගතමක් ගන්න. මම බලලා කියා දෙන්නම්. මේ රටේ ආහාර හදන්න. රසකාරක වර්ණකාරක කෙමිකල් බැදපු තෙල් පිටරටින් කියන බාල පොල් තෙල් ගෙනලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය සහ බෝනෝරක ඇති කරනවා. ඒව සම්බන්ධව මීක් නෑ. බෞද්ධ සමාගම් එක මුං ඇල්ල නිදිපදිනවා. හරිද? එහෙම කේදී මේ මිනිස්සු සත්භාවයෙන් දෙන දන්සලේ ප්‍රමිති ගැන හොයනවා. අපි අහනවා මේගොල්ලන්ගේ මේ අප්පහමිලගේ. හරිද? මේ රටේ හෝටල් පද්ධතිය නියමාකාර සුරක්ෂිතද? නියමාකාර සුරක්ෂිත ආහාර හදනවද? මේ රටේ බේකරි කර්මාන්තවල නියමාකාරයෙන් හදනවද? රසකාරක භාවිතා කරන්නේ නැද්ද? බැදපු තෙල් භාවිතා කරන්නේ නැද්ද? ඒතර ඒව ශරීරයට අහිත කරන්නේ නැද්ද? මේ දන්සලේ විතරද ප්‍රශ්නේ තියෙන්නේ? අපි අහන කොයි දන්සලේද කාලා මිනිස්සුන්ට පාචනේ හැදුවේ? කාටද බඩ ගියේ? අපි අහනවා. හරිද? ඒ නිසා මේගොල්ලන්ට මේකට ගිහිල්ලා තියෙන බඩ ගිහිල්ලා තමයි මේගොල්ලෝ මේ වැඩේ කරන්න හදන්නේ මේ. අප්පා එහෙනම් අපි කියනවා මේ තනිකර බෞද්ධයා සත්භාවයෙන් දෙන වැඩේ මේ අඩපණ කරන්න තමයි මේ ලියාපදිංචියයි කොඩියවරණ එකයි මේ කරන්නේ. ඒ නිසා අපි කියනවා බෞද්ධය වශයෙන් දන්සැල හරියට දෙන්න කිසි ගැටලුවක් නැහැ. මේ අප්පහමලගේ නීති ක්‍රියාත්මක හදන්න එපා. මේ හදන්නේ අධර්මයටපත් කරලා දෙන දන්සැල් ප්‍රමාණය අඩු කරන්න කියන එක තමයි මේ අවස්ථාවේ ඉතා වක්කීමකින් ප්‍රකාශ කරන්නේ.